හෙලෝ ගයිස් කොහොමද ඉතින්? ඔන්න ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ කරන්න උනේත් නෑ. වැඩ තිබ්බා ගොඩක් ප්‍රොජෙක්ට් වල. ඉතින් අද මේ අවුරුද්ද නිවාඩුවත් එක්ක පොඩ්ඩක් නිවාඩුවක් හම්බුණා මගේ වැඩක් කරන්න. ඉතින් මට හිතුණා මේ දැන් පොඩ්ඩක් ඔයලත් එක්ක ෂෙයා කරගන්න මේ නිකම්ම කරනවට වඩා. මොකද මමත් ඔය බිගිනර් ලෙවල් එකේ ඉන්න කාලේ මේ මට ආපු ප්‍රශ්න ටිකක් මේ එකක් තමයි මේ අපිට මේ අපේ සර්වර් එකක් Node.js සර්වර් එකක් වගේ නැත්නම් මොකක් හරි බෑක් එන්ඩ් එකක් අපි අද කතා කරන්නේ Node.js. එතකොට මේ cPanel එකේ දැන් අපිට cloud වල දාන්න බෑනේ සාමාන්‍ය අපි free product එකක් හදනකොට test කරනකොට මොකක් කරන්නේ QA environment එකක් හදනකොට සාමාන්‍යයෙන් cloud වල දාන්න බෑ. මේ ගොඩක් low cost එකක් යන නිසා. ඉතින් අපි ඒ නිසා cPanel එකේ දාන්නදී බලමුද Node.js සර්වර් එකක්. මේක ඇත්තටම මටත් මුල් කාලේ හොයාගන්න බැරි වුණ දෙයක් මොකද්ද මේ කොහොමද දාන්නේ කියලා. cPanel එකට අපේ shared hosting එකට Node.js. හේතුව පොඩි configuration පොඩි දේවල් ටිකක් තියෙන්නේ. හැබැයි මට වීඩියෝ එකක්වත් හොයාගන්න බැරි වුණා YouTube එකේ. ඉතින් මම හිතුවා අද ඔයාලත් එක්ක පොඩ්ඩක් share කරගන්න ඕනේ කියලා ඒක. right? ඉතින් හරියට අපි වැඩේ බලමු. පොඩ්ඩක් අඳුරු ඉදන්න වීඩියෝ එක වැඩි හිතන්න එපා. තාම ඇත්තටම මේ උදේ මෙහෙට මේ වීඩියෝ කරන ලාවේ ලොකු අවුවකුත් නෑ තාම. හරි. ඉතින් මම මේ වැඩ කරන තැන right ඉතින් බලමු අපි වැඩේ යන්නේ කොහොමද කියලා. මේක මේ මගේ ප්‍රොඩක්ට් එකට හදන environment එකක් testing වලට ඉතින් ඔයාලට ඉස්සරහට මේ ප්‍රොඩක්ට් එක මම ගේනවා. හරි ඉතින් කොෆි එකක් බොමුනේ පටන් ගන්න කලින්. right ඉතින් හරි මා පේනවා කියලා හිතනවා. කැපිලක් දන්නේ නැහැ වීඩියෝ එක මට පේන්නේ හරියට. right හරි ස්ක්‍රීන් එකත් පේනවා කියලා හිතනවා. ඔයාලට අපේ බෑක් එන්ඩ් එක කෝඩ් එක මගේ ස්ක්‍රීන් එක පේනවා කියලා. හරි අපි පටන් ගමු නේද එනවා. ඕකේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ ළමයි ඉතින් ලොකු දේවල් නෑ ඇත්තටම. මේක හරියටම අල කරොත් ඔයාලා cPanel එකේ දාගන්න පුළුවන් ඔයාලගේ සර්වර් එක වගේ ප්‍රොඩක්ට් එකේ. හරි අපි ඉස්සෙල්ලාම මේක මම මෙතන කෝඩ් එක එක්ස්ප්ලেইন කරන්න යන්නේ නෑ. ඒකට ඔයාලට ඕන නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම වෙන වීඩියෝ එකක් කරන්න ඒකට Node.js ගැන මොකක් හරි ඔයාලට දැනගන්න තියෙනවනම් back end coding එක ගැන අද මම කතා කරන්නේ අතර මේ cPanel එක කොහොමද දාගන්නේ කියලා. හරි? ඕකේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඉතින් npm install එකක් අහන්න මේ ඔයාලා අනිවාර්යෙන් කරන්න මේ දාන්න කලින් මොකද අපිට මග හැරිච්ච dependency එක install වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි මේක අනිවාර්ය ඕනේ නැහැ මොකද sorry මෙතන මේ path එක ගිහිල්ලා නැහැ. API කියන path එකට අනිවාර්යෙන් යන්න ළමයි. හරි npm install එකක් ඕනෙත් නැහැ මොකද අපි build එකක් තමයි දාන්නේ. දැන් build එකක් දාලා අපි package json එක දාන. එතකොට අපේ cPanel server එකේම මේ shared hosting එක server එකේම අපි install කරනවා. හරි? okay. හරි එහෙනම් අපි දාමු. මගේ කලින් දාගත්තු එක මම දැනට අයින් කරනවා. ඒක තිබ්බනේ. ඉස්සෙල්ලාම තමයි ඔයාලා සබ් ඩොමේන් එකක් හදාන්න ඕන. සබ් ඩොමේන් හදාගෙන ඉඳි දන්නවා නේද? මෙන්න මෙතනට ගිහිල්ලා මේකත් මම පෙන්නන්නම්. ඩොමේන් ඉතින් මෙතන ඩොමේන් සෙක්ෂන් එකට යන්න. එතන දැනට ඔයාලගේ ප්‍රයිමරි ඩොමේන් එක තියෙනවනේ මෙතන. හරිද? මෙයාගේ ප්‍රයිමරි ඩොමේන් එකක් තියෙනවා. මේ මම හදාව සබ් ඩොමේන් එක. මෙතන ක්‍රියේට් දීලා
මෙතන තියෙනවානේ sample දීලා my.exam.com ඒ වගේම ඔයගේ එකක් දාගන්න. කියන්නේ ඔයාලට API dot ඔයාලගේ domain එක. prime domain එක තියෙනවා. ඒ prime domain එක type කරන් තියෙනවා. එච්චර. මගේ එක නම් මෙන්න මේ විදිහට එන්නේ. මේක තමයි මගේ sub එක sub domain එක මේක prime domain එක. හරි. එතකොට මේක full sub domain එක හරි. ඕකේ. එතකොට මේක තියනවා කියලා එනවා හින්දා අපිට හදන්න බෑ. ඒ වගේ හදාන්න තියෙනවා. මට ප්‍රශ්න නැතුව අනිවාර්ය කමෙන්ට් එක දාන්න. හරි. ඕකේ. ඉතින් හරි. මේක ඕනේ. right. ඉතින් මම හදාගත්තු ඔක්කොම දැනට පොඩ්ඩක් අයින් කරනවා. ඔයාලට පෙන්වන්න ඕන නිසා. මෙතන මොනවත් ඔයාලට ෆයිල්ස් එහෙම ඕනේ නැත්නම් ඕවර් රයිට් කියන එක දාගෙන මොකද උනාදී අපිට හිඩන් ෆයිල්ස් තිබ්බොත් ඒ ටිකත් අයින් වෙන්න ඕන නිසා හරි. හරි. ඉස්සලා අපි npm run will ඉස්සලාම අපි will කරගන්න අපේ ප්‍රොජෙක්ට් එක right. ඉතින් will කරගත්ත එක ඊට පස්සේ ඔයාලගේ ප්‍රොජෙක්ට් එක තියෙන ෆෝල්ඩර් එකට යන්න. හරි. ගිහිල්ලා build එක අමග ඇතුළට ගන්න. sorry build එකෙන් disk කියන ෆෝල්ඩර් එකෙන් අපේ build වෙන්නේ. ඔයාලට මේ ඕන නමක් හදාගන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක් ගහලා. මේක මම disk කියලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක zip කරගන්න ළමයි. Mac වල නම් මෙහෙම එන්නේ. එතකොට Windows වල මෙතනින් disk කරන්න පුළුවන් Mac වල. zip කරගන්න පුළුවන්. Windows වල නම් right click කරලා අපිට තියෙනවනේ send by කියලා තියෙනවනේ. මෙතන තියෙනවනේ. බලන්න. send to එකට ගිහිල්ලා compress කියලා තියෙන zip කියලා එක කරගත්තා නම් zip කරගන්න පුළුවන්. right. ඉතින් මම හිතන්නේ ඒව දන්නවා ඇති කියලා ඔයාලා. IT කරනවා නම් මේවා ඉතින් හොයලා දැනගන්න ඕන. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩි පොඩි දේවල්. හරි. ඊට පස්සේ අපිට යන්න ඕනේ alright browser එකට යන්න. ගිහිල්ලා මේක දාගන්න තියෙන්නේ zip කරපු මේ zip file එක දාගන්න. මොකද නැත්නම් එක එක අපිට දාන්න බෑනේ. කරදරයිනේ. right. ඉතින් ඊට පස්සේ මට ඕනේ මෙන්න මේ package log.json package json ඒ වගේම මේ මගේ firebase ෆයිල් එකක් තියෙනවා right. ඔයාලා firebase නැත්තම් මේව මොනවත් ඕනේ නැහැ. අනිවාර්යෙන් මේ package log.json එකයි package json එකයි දාගන්න node module එක දාගන්න එපා. මොකද අපි install කරනවා server එකේ අපේ dependencies ටික right. ඉතින් මේ ටික දාගන්න. මේ දෙක අනිවාර්යෙන් දාගන්න. මේක ඕනේ නැහැ. task app කියන එක ඕනේ නැහැ. මොකද ඔයාලගේ නැත්තම් නැති වෙයිනේ. ඔයාලා තිබුණොත් දාගන්න firebase right. okay. තර මේ වගේ දාන්න ඕනේ. ඔයාලා cloud වල දානවා නම් මේ මොනවත් ඕනේ නැහැ. කොළම කෙලින්ම docker file එකක් හදලා image jack content එකට දාන්න තියෙනවා. හරි. මේ අපේ shared hosting වල දානවා විතරයි. මේ ක්‍රමයට යන්නේ right. ඉතින් මේක ඉස්සලාම කරන්නේ එතකොට ඔයාලා ලේසි අනිත් ඒවා අල්ල ගන්න. මේ ෆයිල් තුනම මම ගන්නවා. sorry. තුනම දාන්න දෙන්නේ එකට බලමු එක එක දාන්න. okay. තව එකයි
වැඩේ හරි. හරිද? next අපි යනවා මොකටද? අපේ සබ්ඩොමේන් එකේ පාත් එක කරනවා. එතනට දැන් ඇවිල්ලා තියෙනවා. මෙතන අප්ලෝඩ් දෙන්න අපි දැම්මේ. එතකොට මෙතනට මෙහෙම රිෆ්‍රෙෂ් කරාම ඕක ඉන්නේ. මෙතනට යන්න. ගිහිල්ලා මේක ඩිෆෝල්ට් හැදිලා තියෙන එකක්. මේ ගණන් ගන්න එපා. එක්ස්ට්‍රැක්ට් කරගන්න ඔයාලගේ අපි දාගත්ත එක. අනිත් එක හැමෝම තියන්න. ඒතර මේක අයින් කරන්න පුළුවන් zip file එක. right මේ ටික ඔක්කොම තියෙනවා. ඒ ටික බලන්න right. හරි. ඊට පස්සේ අපි යන්නේ අපේ මොකක්ද? Node.js app එක build කරගන්න. ෆයිල් එක දාගන්න. folders ටික එහෙම දාගන්න ඕනේ. ඒක නෙමෙයි අත්‍තරම අපි setup එක වෙනම setup එක හදන්න තියෙන්නේ. මෙතන තියෙනවා Node.js setup කියලා එකක් මේ හරිය තියෙනවා. මේ තියෙන software කියන එකේ තියෙනවා. right ඉතින් setup Node.js app කියන එකට යන්න මම දැනට හදලා තිබ්බ එකක් ඔව් මේ path එක මම copy කරගන්න අපේ subdomain එක ඒක ඕනේ. delete කරගන්නවා දැනට මම හදලා තිබ්බ එක. හරි ඉතින් මෙතන create app කියන එකෙන් යන්න මෙතන අනිවාර්යෙන් අඩුම වල දැන් Node.js සාමාන්‍ය 20 උඩනේ තියෙන්නේ. ඒතකොට අඩුම මගේ නම් තියෙන්නේ 20.19 වගේ මේ ප්‍රොජෙක්ට් එක. එතකොට ඔයාලා මේක ප්‍රොඩක්ෂන් එකට දාන්න ඒකත් Node version එකත් වෙනස් කරගන්න අනිවාර්යෙන් නැත්නම් fail වෙනවා. right ඉතින් මම මේක දාගන්නවා. මෙතන අපි අනිවාර්යෙන් subdomain එක දාන්න. main domain එක දාන්න එපා. main domain එකේ මොනවා වෙබ්සයිට් එකක් තියෙනවා crash වෙන්න පුළුවන්. අනිවාර්යෙන් select කරගන්න. මේක අනිවාර්යයි. ඊළඟ එක application startup file එක. ඒ කියන්නේ මොකක්ද? අපි මෙතන තියෙනවානේ අපේ ඉන්න පෙන්නන්න index.js නැත්නම් app.js කියලා වල හදා ගන්න ඕනේ අපි service start කරන එක තියෙන්නේ running port කියලා දාන්නේ අපි. හරිද? දැන් මේක දාලා තියෙන්නේ. right මේ වගේ දාන අපි listen කරන්න කියන්නේ මෙතන අපේ රෝල් එකක් හදලා දිනා මේ හැම එකටම listen කරන්න කියලා. ඉතින් වෙනම අපි වෙනම හදලා නැහැ specific IP වලට කියලා මේකේ ඕන එකකින් listen කරන්න පුළුවන් app එක අපේ. ඉතින් ඉස්සරහට ඔයාලා හදනකොට අනිවාර්යෙන් IP address එකට ලව් කරන්න වගේ දාන්නත් පුළුවන්. හරි මෙන්න මම කිව්වේ මෙන්න මෙතන අපි හදනවානේ listen කරන එක. මේක තමයි අපේ startup point එක entry point එක. හරිද? ඒතර මේ index එන්නත් පුළුවන් සමහරකයි main ts නැත්නම් js කියලා තියෙන්න පුළුවන්. මම මේ typescript use කරන නිසා මේ ts තියෙන්නේ. සමහරකයිගේ app js app ts කියලා තියෙන්න පුළුවන්. ඉතින් මේක තමයි දාගන්න ඕනේ. හරි. ඒකට අනිවාර්යෙන් දැන් අපේ dist folder එකේනේ මේක තියෙන dist එකේනේ. ඒතර dist එකේ index.js කියන එක තමයි දාන්න ඕනේ. මේක build කරන්න කලින් නිකම්ම දානවා නම් ඔයාලට කියන්නේ build file එක නැතුව දානවා නම් මේක use කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන එක src එක හැබැයි අපි dist එකනේ දාලා තියෙන්නේ. එතකොට dist එකේ ඇතුලේ තියෙන මේ අපේ startup file එක වෙන්න මෙන්න මේක index.js කියන එක. මේ compile වෙලා තියෙන js වලට මොකද අපිට වෙන servers වල run කරන්න බෑ ts එක. මොකද browser එකට read කරන්න බෑ ts typescript. මම හිතනවා ඒව දන්නේ නැති කියලා. දන්නේ නැත්නම් ඒකත් කමෙන්ට් එකක් දාලා තියෙන මොකක්ද දැනගන්න දේවල් තියෙනවා නම්. ඒක TypeScript read කරන්න බැරි නිසා තමයි මේ JS වලට compile කරගන්නේ අපි. හරි. ඕකේ. ඉතින් මේ හින්දා අපි අපේ path එක dist index.js කියලා දානවා. එච්චරයි නේද? හරි. variable එක අනිවාර්යෙන් දාගන්න ඕනේ. මෙතන මම කලින් create කරන නිසා ඇවිල්ලා තියෙනවා database URL එක. ඔයාලගේ මොනවාරි තියෙනවා නම් main environment variable දාගන්න. ඒ කියන්නේ env වල use කරනවානේ. ඒතකොට env එකේ ඔයාලට කැමති එකක් ඔයාලා use කරලා තියෙන ටික දාගන්න ඕනේ. කැමති වෙන්නේ use කරලා තියෙන ටික.
වෙනම env කියලා හදන්න ඕනේ මේ ඔයාලගේ ෆයිල් පාත් එක ෆෝල්ඩර් පාත් එක. right ඉතින් මම මෙතන පොඩ්ඩක් අයින් කරනවා ස්ක්‍රීන් එක. මොකද මෙතන මගේ ලයිව් database URL එකක් තියෙන්නේ. ඔයාලත් එහෙම share කරන්න එපා කාටවත් ඒක. හරි ඕකේ. අනිත් පැත්තෙන් පේනවද දන්නේ? right මම හිතනවා මේක ආට ලොකුවට වැදගත් වෙන්නේ නැති කියලා. ගත්ත කියලා ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. එහෙම ගන්න නැහැ නේ. එහෙනම් දවන්නේ. විශ්වාසයි මට ඔයාලා. right හරි එහෙනම් ආයෙ දාගමු අපි. හරි ඉතින් ඔයාලා එක මේ වැලියු එක දාගන්න අපේ මේ cPanel එකේ Node.js setup එක variable කියන තැනට environment variable එකට right ඉතින් අපේ app එක create කරගත්තා. හරි ඉතින් මේ values ටික තියෙන්නේ යට තියෙන environment ඔයාලගේ හදාගත්තු variable ටික තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන ළමයි අනිවාර්යෙන් දැන් අපි package JSON එක දැම්ම node module දැනනේ අපි එඳ අපි ඔක්කොම install කරන්න ඕන right. මෙන්න මෙතන auto detect වෙනවා package JSON එක. දැනට මම stop app එක stop කරනවා. කරලා අනිවාර්යෙන් මේ run npm install එක දාන්න. නැත්තම් fail වෙනවා ගොඩක්. අනිවාර්යෙන් fail වෙනවා. හරි. මා පේනවනේ පේන්නේ නැත්තම් ගන්න දෙන්නේ නැහැ ළමයි ස්ක්‍රීන් එකේ පේනවනේ හරි එතකොට අපි ස්ටාර්ට් කරමු dist index ඉතින් මෙතනින් අපිට ගිහිල්ලා බලමු වැඩද කියලා මම හිතන්නේ වැඩ මෙතන cannot get කියන්නේ අපේ මම routing වලට මෙතන දාලා තියෙන්නේ auth එකක් authentication ඉතින් ගන්න බෑ අපි බලමු මේකට ගිහින් right මම මෙතන හදාගත්ත මේ ඔයාලට මොකක් කර endpoint එක check කරගන්න තියෙනවා නම් මේ server වැඩ කරනද health කියලා මේ හදාගන්න පුළුවන් වලට get එක හරිද එතන මම මේ index එකේ හදන් තියෙනවා මේ ඉතින් health එතකොට මේක සක්සස් වුණා නම් මේ message එක තමයි එන්නේ right database එකත් එක්ක ඔයාලට මේ කෝඩ් එකක් ඕන නම් කියන්න මම දාලා තියන්නම් මම හිතනවා මේක ඕනේ නැති කියලා ඔයාලගේ ඕනම කෝඩ් එකකට මේක දාගන්න පුළුවන් මේක අනිවාර්යයෙන් මේ වගේ message එකක් ඕනේ නිකන් get කියලා දාලා health කියලා දාලා මොකක්ද console එකක් දාගන්න හරි console එකක් හරි තේම rest status කියලා දාලා පොඩි JSON එකක් දාගන්න 200 වලට සක්සස් වුණා JSON payload එකක් දාගන්න හරි එතකොට මේ වගේ ගන්න පුළුවන් එතකොට වැඩේ හරි ඉතින් වැඩ කරන ඔයාලා තියෙන දැන් ඔයාලගේ end point එක මෙන්න මේක copy කරලා ඔයාලගේ use වෙන තැනකට දාගන්න මගේ නම් මෙතන front end එකේ env එකට දාලා තියෙන්නේ. නැල මේ වගේ දාගන්න පුළුවන්. හරි. තව එකක් ළමයි අනිවාර්යෙන් දැනගන්න මේ මෙතන https තියෙන හරි. මොකද මම මේක SSL install කරලා තියෙන නිසා මෙහෙම එන්නේ. ගොඩක් වෙලාවට මම මේක Cloudflare දාලා තියෙන්නේ මගේ name source Cloudflare තියෙන්නේ. මොකද මේක මේ cPanel එක වෙබ්සයිට් එකක් තියෙන එක ස්පීඩ් අප් කරගන්න කරපුවට ඉතින් මගේ සබ් ඩොමේන් එකකටත් ඒක ඇඩ් වෙලා තියෙන්නේ SSL
ඇක්ටිවේෂන් එක එයාලගේ මේ සමහරක් වෙලාවට cPanel එකේ හදනකොට ඔයාලා කෙලින්ම සබ්ඩොමේන් එක httpn ඒ කියන්නේ SSL install වෙන්නේ නැහැ. මොකද free දෙන්නේ නැහැ. Cloudflare නැත්තම් ඔයාලා දැන් ගොඩක් බලන Cloudflare ගැන ලොකු idea එකක් නැහැ නේ. දන්න ඇත්තටි. ඒ නිසා මෙතන බලන්න අනිවාර්ය HTTP තියෙන්න ඕන ඔයාලගේ. හරි. මම HTTPS තියෙන SSL install වෙලා නිසා. ඒක වෙන දෙයක් නැහැ. setup එක එකමයි. මෙතන SSL install කරොත් මේ HTTPS කියලා එන්නේ. නැත්නම් HTTP එන්න ඕනේ. හරි. ඉතින් ඔයාලා මේ HTTPS කියලා type කරන්න එපා වෙනම කෙලින්ම මේක අරන් paste කරන්න HTTPS එක automaticallyම redirect වෙනවා HTTPS වලට. හරි. හරි. අනිවාර්ය HTTP තියනවා කියලා බලන්න. මේ ඔයාලගේ මොකක් කරේ එකක් ආවොත් අනිවාර්යෙන් run කරනකොට. හරි. ඉතින් අදට එච්චරයි. තව වීඩියෝස් ගේන්නම් ඉස්සරහට. මේ දවස් ටික ඉතින් පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්නේ මගේ වැඩත් එක්ක ෆ්‍රී කියන්නේ ඉතින් මගේ වැඩ තමයි කරන්නේ IT කරනකොට ඉතින් මොකක් හරි කරන්නත් බෑනේ ෆ්‍රී කියන්නේ ඉතින් ඔව් ඉතින් ෆ්‍රී එකේ මගේ වැඩක් කරනවා නේ වෙන මොනවාදනේ හරි ඉතින් අනිවාර්ය වීඩියෝස් ටිකක් ගේන්නම් මගේ channel එක කැමති නම් subscribe කරලා තියාගන්න හොඳ වීඩියෝස් ඉස්සරහට ගේන්නම් ඇත්තටම කරන්නේ කොහොමද කියන එක වැඩේ වෙන්නේ ඕන අපිට නේ ඔයාලා ගොන් කරි ගිරන්න ඕනේ මොකද මටත් ඉස්සර ආපු ප්‍රශ්න හොයලා ඉගෙන ගත්තු කෙනෙක් කවුරුත් කියලා දීලා නැහැ අතරම සමහරක් YouTube වලත් නැහැ ඉතින් ඒ වගේ අලුත් දේවල් ඔයාලත් එක්ක share කරගන්නවා ඉස්සරහට ඉතින් subscribe කරලා තියාගෙන එන ජය